මගේ නම ඔය ඩෝබි බලකායට වෙනස් කරන්න බෑ අසුචි බණ්ඩාර කියලා. මගේ නම සුගීශ්වර බණ්ඩාරම තමයි. අටලෝ දහමෙන් කම්පාන වෙන කෙනෙක්. ඒ නිසා ඊයේ ටිල්වින්සෙල්ල මහත්තයා මෙහෙවීමෙන් මට එල්ල කරපු ගොම පහරවල් අසුචි පහරවල් මම බාරගන්නේ. අපි ගියේ ජනතාවගේ කොල්ල කාපු මුදල් ගැන අහන්න. අපිට ලැබුණේ අසූචි ගොම ගල් රතිඤ්ඤා පක්ෂයේ විදියට අපි ප්‍රබල චෝදනා නගද්දි ආණ්ඩුවේකට උත්තර හොයන්නේ ගොම බෙට්ට අතට අරගෙන. නව ජනතා පිටුමුණ විදියට අපි හිතුවා සාමකාමීව එතුමා ගෙදරට ගිහින් අද අපිත් එක්ක මේ ඉන්නේ නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර. සුගීශ්වර බණ්ඩාර කිව්වා මේ දවස්වල ඔයගොල්ලෝ හොඳට දන්නවා ඊයේ වෙච්ච සිද්ධියත් එක්ක. මොකද ලංකා ඉතිහාසයේ අපි මේ වගේ සිද්ධි ඕන තරම් දැකලා තියෙනවා. කොහොම වුණත් අපි දැන් සුගීශ්වරගෙන් අහන්න ඕනේ මේ විරෝධතා කරෝ ප්‍රකාශ කරන්නේ පෝලිං වල තිබ්බ ගෑස් පෝලිං තෙල් පෝලිං වල තිබිච්ච කට්ටියට උදව් කරන්න ඇයි එන්නේ? ඇයි මෙහෙම කරන්නේ? අපි විදපු දුක අපි දන්නවා කියලා. මොකද්ද මේකට දෙන උත්තරේ? නෑ දැන් බැලුවොත් දැන් ඒ එතුමා එතන ඇත්තටම පළවෙනි දිස්වීම තමයි අපි මේ රටේ මහා භාණ්ඩාගාරයේ මංකොල්ල කෑව ඉතිහාසයේ පළවෙනි වතාවට. අපේ රටේ අයියේ හැම වෙලාවෙම මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයේ දැරුවේ සිවිල් පරිපාලන නිලධාරියෙක්. හරි වැරදි වෙන්න පුළුවන්, හොඳ නරක තියෙන්න පුළුවන්. මේ නමුත් අත්දැකීම් බහුල නිලධාරියෙක්. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි දේශපාලඥයෙක් මුදල් අමාත්‍යාංශ ලේකම් කරේ. ජනාධිපතිතුමා තමන්ගේ ගජ මිතුරු කල්ලියේ සමාජික වෙච්ච හර්ෂ සූර්යපෙරුම් මහත්තයාව ගෙනල්ලා නියෝජ්‍ය අමාත්‍යකමෙන් ඉල්ලා වෙලා ඊට පස්සේ තුමා පත් කරනවා මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයට. මේ අතර තමයි අයියේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට භාණ්ඩාගාර කොල්ලකෑම වෙන්නේ. ඩොලර් මිලියන 2.5ක් කෝටි 80ක් ඕස්ට්‍රේලියානු ඩෙවලොප්මන්ට් ආයතනයට යවලා තියෙනවා. නමුත් ඒ ආයතනයට ගිහිල්ලා නැහැ. බාහිර තුන්වන පාර්ශ්වකරුවෙක් මේක අරගෙන තියෙනවා. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්බන්ධව මාස 4ක් මේ මුදල් ලේකම්වරයා මුනිවත රැක්කා. එතකොට මේ සම්බන්ධයෙන් නිදහස් නීතිඥයෝ සංවිධානයේ රටට කරුණු කිව්වම ඒ සම්බන්ධව රටේ කතිකාවක් ඇති වුණාට පස්සේ මෙන්න නින්දෙන් හැරුණා වගේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා කියනවා අපි මේක රටට කිව්වේ නැත්තේ රටේ මිනිස්සු දැනගෙන කලබුණොත් හැකර්වරයා පැනලයි කියලා. ඉතින් මේ හැකර් ප්‍රහාරයකට ලක් වෙලා නැ හැකර්වත් දන්නවනම් හැකර් මාස 4ක් තිස්සේ දවස් 120ක් තිස්සේ මොකද්ද කරේ හැකර් වල්ල ගන්න නැතුව. ඇයි අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව දැනුනේ නැත්තේ? ඇයි අන්තර්ජාලීය ඉන්නේ සයිබර් අපරාධ පිළිබඳ ඒ ආයතන දැනුම් දුන්නේ නැත්තේ? ඉතින් මේ සම්බන්ධව දිගින් දිගටම ජනතා විරෝධතාවයේ ඉද්දී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කරේ එතුමාගේ යටතේ ඉන්න නිලධාරීන් කීප දෙනෙක්ගේ වැඩ තහනම් කරලා විනය පරීක්ෂණය කරලා එතුමා මේක අත බෙදා ගන්න ලෑස්ති වුණා. ජනාධිපතිතුමා නම් තාම මේ සම්බන්ධයෙන් උත්තරයක් දුන්නේ නැහැ. සමහරට හෙට විතර ජනාධිපතිතුමා ලබන සතියේ අඟහරුවාද පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියයි වංචාවක් වෙලා නැහැ, අත්තරදීමක් වෙලා තියෙනවා. අපි හැකර්ලා කාලා බලලා නැහැ. අපි කොහොමද දන්නේ හැකර් කෙනෙක් මෙහෙම හොරගම් කරයි කියලා කලින් ඒ වගේ කතා ටිකක් කියයි. නිසා මේ ආපු විරෝධයත් එක්ක හර්ෂ සූර්යපෙරුම් මහත්තයා මාධ්‍ය වලටවත් ඇවිල්ලා හරි උත්තරයක් දුන්නේ නැහැ. බරපතලම කාරණේ අයියේ රටේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඔව්. ඒක මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂසිල මහත්තයා කිව්වා 4 වතාවක් ඇදවීම් කරාලු. මුදල් ලේකම්වරයා ආවේ නැහැ. ඒතර මුදල් ලේකම්වරයාට මොකද්ද තියෙන සුපර් පවර් එක? මේ රටේ ජනතාවගේ මුදල් වලට වග කියන්නේ පාර්ලිමේන්තු මුදල් කාරක සභාවත් මගහැරලා එයාට කොහොමද එහෙම කවුද බලයක් දුන්නේ? එතකොට මේකෙන් පේනවා මෙයා මේ මුදල් කාරක සභාව මගහැරියේ මේකට උත්තරයක් දෙන්න වෙන හින්දා. ඉතින් ඒ නිසා දැන් මේ ප්‍රශ්නෙත් එක්ක රට පුරා දැවැන්ත විරෝධතාවයන් ආවා. හර්ෂ සූර්යපෙරුම් මහත්තයා පිළිගත හැකි උත්තරයක් දෙන්නේ හැකර්වරයෙක් ගැන කියනවා. ඉතින් අපි දන්නවද මේ හැකරැල්ලා කවුද කියලා? හැකර කියන අපි දන්නේ නැහැ. හැබැයි
නිලධාරී 13 දෙනෙක් මත මේ වගකීම් පැටලලා තියෙනවා. අවසාන වගකීම් මුදල් ඇමතිවරයාට සහ මුදල් ලේකම්වරයාට. මේ කාරණේ ප්‍රධානම් කර රට තුරා දැවැන්ත විරෝධතාවයක් ඇති වුණා මුදල් ලේකම්වරයා සහ ඇමතිවරයා ඉල්ලා සෙන්න ඕනේ කියලා. මුදල් අමාත්‍යාංශයට ගියාට මෙයාව හම්බෙන්නත් බෑ. වෙන තැනකදී මෙයාව හම්බෙන්නත් බෑ. මාධ්‍ය වලට ගියා මෙයා මේ මුදල් නැවත අය කරගන්න ක්‍රමය කියන්නේ නැහැ. මේක කායි ගිණුමට ගියාද කියන එක අපි දන්නේ නැහැ. අතර සමාජ කතාවන් පැතිරෙනවා. මේක එක්සත් ජනපද රාජ්‍යයට ගියාය. එහෙම නැත්නම් මේක ඕස්ට්‍රේලියානු දිත්තපුරේ මෙයා ඕස්ට්‍රේලියානු දිත්තපුරේසියෙක්. මෙයා කලින් ඕස්ට්‍රේලියානු සමාගම් වල වැඩ කරාය. ඒ වලට මේ සල්ලි යන්නේ නැති කියලා සැකයුත් තියෙන නිසා නව ජනතා පිටුමු නීතියට අපි හිතුවා සාමකාමීව එතුමා ගෙදරට ගිහිල්ලා. එතුමා ඉන්න ජීවත් වෙන පැලවත්ත දේසිංහ මාවතේ ගෙදරට ගිහිල්ලා අහන්න අනේ සූර්යප්‍රම මහත්තයෝ මොකක් හරි මාධ්‍ය අරෙමේ මග අරින්න නැතුව පිළිගත හැකි උත්තරයක් දෙන්න කියලා. අපි එහෙම යනකොට තමයි ඔය කියන පිරිස ඇවිල්ලා ඔය කිව්වේ ගෑස් පෝලිං වල අපි හිටියා, තෙල් පෝලිං වල අපි හිටියා, බෙහෙත් පෝලිං වල අපි හිටියා කියලා විවිධ කතා කිව්වේ. මතක් කරලා දෙන්න කැමතියි අයියේ උදවියට ගෑස් පෝලිම් හැදුවෙත් තෙල් පෝලිම් හැදුවෙත් ඒව ස්වභාවික කෘතියම හැදුවේ අද ඔය බලේ ඉන්න මහා භාණ්ඩාගාරේ කොල්ල කන දායක වෙච්ච ඔය මාලිමාවේ උදවිය තමයි ඔය අර්බුදය හැදුවේ. ඒ නිසා අපි ගියේ මේ රටේ මහ ජනතාවගේ බදු සල්ලි වෙනුවෙන් අදටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අල්ලාස් දූෂණ කමිෂන් සභාවක් දාන එක පැමිණිල්ලක්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒවත් ගඟට කපපු ඉනි වගේ කන්ටේනර් 323ක් පැන්නුවා පැමිණිලි දැම්ම කිසි වැඩක් වුණේ නැහැ. ඊළඟට මොනවද බාල ගල් අඟුරු ගෙනල්ලා විශාල වංචාවක් වුණා බිලියන 30 100ට තාම අද වෙනතුරු ගේන විභාගයක් වුණේ නැහැ. ඊළඟට වැඩි මිලට තෙල් අරගෙන දැවැන්ත මූල්‍ය පාඩුව රට කරා ඒක න වගකීමද. ඉතින් ඕම තියෙනවා අයියේ මේ ආණ්ඩුව මේ මාස 16ට මේ ඇවිල්ලා චෞර පාලනයක්. ඉතින් ඒ සම්බන්ධව අපි පැමිණිලි දැම්ම වැඩක් නැති නිසා අපි ගියේ ඒ යද්දි පැලවත්තෙන් වැටුප් ගන්න පැලවත්තේ පූර්ණ කාලීන සෙට් එක ඇවිල්ලා එතන අපෙන් විවිධ ප්‍රශ්න මතුවලා අපිට බාධා කරන්න දීවා. නමුත් අපි හර්ෂ සූර්යපෙරුම මහත්තයව හම්බෙන්නේ අනගමන ගිහිල්ලා අපි එතුමා ගියේ ඇතුළේ හැංගුණත් අපි අපේ විරෝධය පළ කරලා ආවා. ඔව් දැන් උතන මෙහෙම ගැටලුවක් තියෙනවා. පහුගිය කාලේ මේ අපි දැක්කා භාණ්ඩාගාරේ සල්ලි විතරක් නෙවෙයි ඊට කලින් මහ බැංකුව හොරා කාපු අය ඊළඟට ලංකාවේ තියෙන සල්ලි අරගෙන ගිහිල්ලා උගන්ඩාවේ දැම්මයි කියන අය ඊළඟට වෙන වෙන බැංකු ගිණුම් වල වෙන වෙන අයගේ නම් වලට දාපු ඒවා ගැන අල්ලස් ගත්ත විදිය කොමික්ස් ගත්ත විදිය මේ හැම එකක්ම තමයි කතා බහට ලකුණේ පහුගිය කාල සීමාවේ. ඒ කාල සීමාවේ එවකට හිටපු ජනාධිපතිවරයෙකුගේ එක්තරා වගකියයුතු නිලධාරියෙක් සුගේෂ්වර බණ්ඩාර කියන්නේ. ඇයි මේවට විරුද්ධව හඬක් නෙවෙයි නැත්තේ? අයියේ දැන් මේ පළවෙනිම කාරණය දැන් චෝදනාවක් තියෙනවා කෙහෙලිය රමුක්කල ඇමතුමා සම්බන්ධව. ඔව්. අපි ගන්නකො ආසන්නතුමා ජනාධිපතිවරයා කෙහෙලිය රමුක්කල ඇමතුමා බාල බෙහත් ගෙනාවා කියලා චෝදනාවක් ඇවිල්ලා ඒක යද්දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපති කොමිෂන් සභාව දැම්මේ නැහැ. 48 ඉඳලා බෙහෙත් ගෙනාවද ඒව බාල බෙහෙත් එහෙම කියලා දැම්මේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලය දුන්න පරීක්ෂණය කරන්න. ඉතිහාසයේ පළවෙනි වතාව තමයි කැබිනට් ඇමතිවරයෙක් අත්අඩංගුවට ගත්තේ. හැබැයි අර්ජුන මහේන්ද්‍රන්ව කණෙන් ඇදලා ගේනවායි කියලා බලයට ආපු අනුර කුමාර දිසානායක මෙතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව. උගන්ඩාවේ අපේ සල්ලි ගේන්න ඕනේ නැද්ද කියලා අහපු කොට්ටච්චි මැතිණිය ඇතුළු මේ මාලිම ආණ්ඩුව. අද ඒ කිව්ව කතා එකක්වත් කරන්නේ නැහැ. අනුර කුමාර ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති හරි ලුණු නැති කැඳ වගේ මේ දක්වා කීප එකක්වත් කරේ නැහැ. හැබැයි දැන් ගෝඨාභය ජනාධිපතිතුමාගේ පුද්ගල ලේකම්වරයා විදිහට ගෝඨාභය ජනාධිපතිතුමා බලයට එනකොට දුන්න පොරොන්දු විශාල ප්‍රමාණයක් ඉෂ්ට කළා. එතුමා කිව්වා එතුමාගේ මේ සෞභාග්‍ය දැක්මම තියෙනවා සාමාන්‍ය පෙළ අසමත් වෙන සම්මුතිය ලබන තරුණ තරුණියන් ත්‍රිරෝද රථය අතට ගන්නවා වෙනුවට ඔවුන්ට රජය යම් වගකීමක් දීලා ඔවුන් මැද ආදායම් ලබන තැනට ගේනවා කියලා. කරේ නැද්ද? කරා බහුකාර්ය දෙපාර්තමේන්තුව හැදුවා රැකියා ලක්ෂ්‍ය වැඩසටහන හදලා ඔවුන් රැකියා ගත කරා. අද වෙනකොට 38886ක් රජයේ රැකියා කරනවා. ඔවුන්ගේ ජීවිතේ යම් මට්ටමකට උගොඩාගෙන ඉන්නවා.
ගෝඨාභය ජනාධිපති පළාතේ නොතිබිච්ච ලොකු දුන්න තව ලොකු පොරොන්දුවක් තමයි රැකියා විරිතු පාදාරි සිල් දනා රැකියා දෙනවා කියලා. ඔව්. වැඩසටහන ඇදුවා 66000කට කෙවරක් රැකියා දුන්නා. ඊට අමතරව ඊයේ එතුමා මුණ දුන්න දැවැන්තම අභියෝගය තමයි මේ කොවිඩ් ව්‍යසනය. එතුමා ඒ අභියෝගයට මුණ දුන්නා. ලෝකේ තියෙන හොඳම ෆයිස් එක ස්පුට්නික් එක සයිනෝෆාර්ම් ගෙනල්ලා මේ රටේ ජීවිත ලක්ෂ මිලියන සංඛ්‍යාවක් එතුමා බේරගත්තා. ඒ සියල්ල එතුමා කරා. එතුමා ඔක්කොම කරලා මේව කරා. වැරදිච්ච තැනුත් තියෙනවා. එතුමාගේ සෞභාග්‍ය දැක්මේ එතුමාගේ මේ කෘෂි කර්මාන්තය ගත්තොත් එතුමා කාබනික කෘෂි කර්මාන්තයෙන් තමයි එතුමා කතා කරේ. එතුමා විශ්වාසය තිබුණේ. ඉතින් ඒ වැඩේ කරන්න ගිහිල්ලා වැරදුමේවත් තියෙනවා. ඉතින් මම හැම වෙලාවටම රාජ්‍ය නායකින් එක්ක ඉද්දි එතුමන්ලා ඒ අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. අදට උනත් හරි දේ හරි කියන්නේ වැරදි වැරදි කියලා විවේචනය කරන්නේ ඒ ශක්තිය මට තියෙනවා. ඔව් දැන් ඔය මාලිමාණ්ඩුවේ ඉන්නේ අතිබහුතරයක් විශ්වාස කරනවා පොහොට්ටුවත් එක්ක හිටපු පිරිස කියලා. දැන් ඒ පිරිසම ඒ පිරිසගේ ඡන්දෙන් තමයි මාලිමාණ්ඩුව බිහි වෙන්නේ කියලා. දැන් ඒගොල්ලොම තමයි චෝදනා කරන්නේ ඔය තෙල් පෝලිං, ගෑස් පෝලිං සහ ඒ ආණ්ඩුව කරපු වැරදි ගැන. ඒතකොට එතන යම් සාධාරණ විවේචනයක් තියෙනවා කියලා හිතන්න බැරිද? ඇත්තටම දැන් 2022-23 විගණන වාර්තාවරම් බැලුවොත් මුතුරාජ වලින් පිටවෙච්ච තෙල් බවුසර් 600 ගාණක් ඒ බෙදාහැරි මධ්‍යස්ථාන වලට යන්නේ නැතුව අතරමැද කාගේ අතටද ගියේ කියලා හෙව්වොත් ඔය ප්‍රශ්නෙට සාධාරණ උත්තරයක් හොයාගන්න පුළුවන්. කංජතෙල් සංස්ථාවේ හිටපු සේවකෙක් වෙච්ච අශෝක රන්වල මැතිතුමාට ආචාර්ය උපාධියකුත් අන්දලා රටේ තුන්වෙනි පුරවැසියා කරන්න හේතුනේ මොකද්ද කියලා අපි බැලුවොත් අපිට හිතා ගන්න පුළුවන්. එතකොට තෙල් සංස්ථාවේ රාජකරුණා මහත්තයා එක පාට ගෙනිහිලා කංජතෙල් සංස්ථාවේ සභාපති කරේයි කියලා පසුබිම හොයලා බලද්දී අයියේ මේ ටික ඔක්කොම ගැලපෙනවා. ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ ඇත්තටම රටේ ඩොලර් ප්‍රශ්නයක් තිබුණා. හැබැයි එතුමා මේ ප්‍රශ්නේ කළමනාකරණය කරලා රටට අවශ්‍ය තෙල් ටික ගෙනාවා. තෙල් ටික ජනතාව වෙත යන්න නොදී අතරමැද නවත්තලා අනවශ්‍ය අර්බුදයක් හැදුවේ. අද බලයේ ඉන්න උදවියත් බලයේ වෙනුවෙන් සටන් කරන සමහර විපක්ෂ දේශපාලන බලවේගයත්. ඉතින් ඒ නිසා අද ඔය මාලිමාවට ගිහිල් පොහොට්ටුවේ ඉඳලා පොහොට්ටුවේ අපේක්ෂා බංගත්වය තුළ මාලිමාවට ගිහිල්ලා දැන් ඔය පොහොට්ටුවේ සහ විපක්ෂයට මේ ලියන කියන කඩේ යන උදවියට අපිට කියන්න තියෙන්නේ ඇස් ඇරලා බලන්න ඇත්තට මොකක්ද උනේ කියලා. මම වක්කීමෙන් කියනවා ගෝඨාභය රාජපක්ෂ කියන මේ රට එක සතයක් ණය නොකරපු නායකයෙක්. තමන්ගේ උපරිම දායකත්වයේ සෞභාග්‍යයේ දැක්ම වෙන උපරිම කැපවෙච්ච නායකයෙක් කියලා වගකීමෙන් බොහොම මේ පැහැදිලිව කියන්න පුළුවන්. දැන් තව ප්‍රශ්නයක් එනවනේ. ලංකාවේ මිනිස්සු ගොඩාක් දුක් විඳි රාජපක්ෂ යුගයේ. ඊට පස්සේ සහ ඔය ඔබ කියනවා වගේ ගොවිය පවා අසරණ වෙන්නේ රාජපක්ෂ පාලනය යටතේ. මේ යටතේ දුක් විඳ මිනිස්සු තවමත් රාජපක්ෂ ඒ පරපුරටම දැඩි ලෙස විරෝධය දක්වනවා. ඒ දක්වන වෙලාවේ තමයි ඔබ ආයෙත් මේ එක වෙලාවකට ලාල්කාන්තගේ ගෙදරට යනවා. ලාල්කාන්ත මෙතුමාගේ ගෙදරට යනවා. තව වෙලාවක පැලවත්ත කාර්යාලයට යනවා. මෙහෙම ගිහිල්ලා මේ විරෝධතා දක්වලා මිනිස්සුන්ට මේ පාලනයේ තියෙන මේ පාලනයේ තියෙන වැරද්ද කියන්න හදන උත්සාහය. නමුත් ඒක දැන් මේ යන තැන්වල හූ කියන එක, ගල් ගහන එක, ගොම ප්‍රහාර එල්ල කරන එක ඇතුලේ තියෙනව නේද? තවමත් ඒ හඬට ශක්තියක් සහ මිනිසුන්ගේ ගැම්මක් නැහැ කියලා. එකක් අයියේ පැහැදිලිව සමනේ මම පොහොට්ටු විපාක්ෂකෙන් නෙමෙයි. හැබැයි 2.5% වැඩිච්ච පොහොට්ටුව පහුගිය පළාත් පාර්ලිමේන්තුව ඇති වෙන 10% දක්වා වර්ධනය වුණා. ජනතා විමුක්ති පෙරමුණේ මාලිමාවේ ඡන්ද ප්‍රමාණය 23%කින් අඩු වුණා. එතකොට අපිට අද මැතිවරණයක් තිබ්බොත් තමයි බලන්න පුළුවන් වෙන්නේ පොහොට්ටුවේ ජනප්‍රියත්වය කොහොමද, සජිබ ජනප්‍රියත්වය කොහොමද, මාලිමාව සහ අනිකුත් දේශපාලන පක්ෂවල ජනප්‍රියත්වය අපිට කියන්න බෑ. හැබැයි පොහොර ප්‍රශ්නය කේන්ද්‍ර පොහොර ප්‍රශ්නය නිසා ගොවි මේ පංචමහාවල
බලවේගල ගොවි කියන මේ සමාජ කෘෂිකර්මාන්තයේ යෙදුන අති බහුතරය රාජපක්ෂ කදුරත් එක්ක ඒකට පැතිච්ච ආණ්ඩුවත් එක්ක අමනාපකමක් ආවා. හැබැයි මේ කාබනික පොහොර දැන් බලන්නකෝ අයියේ දැන් සමන් මහත්තයා බලන්න අයියේ දැන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා මම තෙල් නැව කාල බල අගල් ලඟුරු කාල බලල නැහැ මේව බාලද කියන්නේ. හැබැයි චීනෙන් පොහොර නැව නැව්ගත වෙනකොටම තමයි වරායෙන් පිටත් වෙනකොට තමයි අනුර කුමාර දිසානායක ඒවකට മന്ത്രിවරයා පාර්ලිමේන්තුවේ කිව්වේ මේ එන්නේ අසුචි කියලා. අනවශ්‍ය මතයක් අදලා රට බය කරලා මේ කාපනික ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් කඩාකප්පල් කරේ මේ මාලිමාව සහ ජනතා විමුක්ති පෙරමුණ. මතක ඇති කවුද නාමල් කරුණාරත්න කුඹුරු වලට බෑලා බජරි කාලා බණ්ඩි ගෝයන් කාලා සරම් කෙටිය ගහගෙන හෙළුව පෙන්නගෙන මොන තරම් විකඩවන්න නැතුවද අයියේ. ඊට පස්සේ දැන් මොනවද කිව්වේ? මෙයාලා බලයට එනකොට මොනවද කිව්වේ? ගොවීන්ට මම මේ ගොවීන් ගැන කතා කිව්වා. වීවලට රුපියල් 150ක මිලක් 54 මිලක් දෙනවා කියලා. දුන්නද? අන්තිම කන්නේත් අන්තිම මහා කන්නේත් ලැබුණේ 100 220 විතර සොච්චම් මිලක් 100 දෙන්නත් දුන්නා. මේ යලකන්නේ එනවා. මේ යලකන්නේ වෙනකොට ලාල්කාන්ත මහත්තයයි කෘෂිකර්මතුතියා ලාල්කාන්ත මහත්තයා හරියට තාම ජල කමිටුව කැඳවලා නැහැ. තාම කෘෂිකර්ම කමිටුව කැඳවලා නැහැ. රටේ දැවැන්ත පොහොර අර්බුදයක් තියෙනවා දැන්. නාමල් කරුණාරත්න මහත්තයා කියනනේ පොහොර නැවක් එනවා වෙනවා කියලා ඒක අර බාලගිරි දෝෂයක අද නෙවෙයි හෙට අද නෙවෙයි තාම අම්පාරේ අරීමේ වගා කරන මිනිසුන්ට පොහොර ටික ගිහිලා නැහැ. ඒ නිසා මේ යූරියා ටික නැහැ. මේ යන විදියට අයිය අනිවාර්යෙන්ම දැවැන්ත ආහාර අර්බුදයක් එන්න නියමිතයි. ගොවිය සම්පූර්ණයෙන් ආණ්ඩුවගෙන කලකිරෙන්නේ. සහතික මිලට වී මිල දී ගන්න නැහැ. වී ගබඩාවල් ටික වී ගබඩාවල් සූදානම් කරා කියද එහෙම මිල දී ගන්න වී ගබඩාවල් සෝ රජයේ වැඩ පිළිවෙලක් නැහැ. සම්පූර්ණයෙන්ම ගොවියොන්ව රවට්ටලා අන්දලා ඉන්නේ. ඒ නිසා ඒ පැත්තේ ඒ නිසා මේ ආණ්ඩුව කරන හැමදේම අපිට බෑ හරි කියන්නේ. මේ ආණ්ඩුව කරපු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සමාජයේ පහළම තැන ඉඳලා දේශපාලක මූලික සමාජිකයෙක් නෙමෙයි. එතුමාට සුපිරි ඉස්කෝලේ සුපිරි වාහන තිබුණේ නැහැ. එතුමාට චීස් හැම්බර්ගර් සොසේජස් තිබුණේ නැහැ. එතුමා මේ මහා පොළවේ පය ගහලා මේ ගෙන්දගම් පොළවත් එක්ක ඔට්ටු වෙලා ආපු රාජ්‍ය නායකයෙක්. මම එතුමාට ඒ ගරුත්වය ඔක්කොම තියෙනවා. හැබැයි එතුමාගේ මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන්නේ මේ 76 වසර තුළ ලියවිච්ච හොඳම සුරංගනා කතා පොත. හරි. එකම දෙයක්වත් උන්නේ නැහැ. මම අයියේ මේ සමනේ මේක ඉවර කරන එකම දෙයක්වත් උන්නේ නැහැ. එතකොට අපිට විපක්ෂයේ විදියට බලාගෙන ඉන්න බෑ. දවසෙන් දවස මේ ආණ්ඩුව කරන වැරදි ටික එක පැත්තකින් කාදිනල්තුමා ඇතුළු ආගමික නායකයෝන් රවට්ටනවා. සැලේලා උළුගෙතැන්නලා සුමිත්‍රාන්සිංහ වගේ රණවිරුවෝ පාවා දෙනවා. රණවිරුවන්ට සෙබළුන් කියනවා. මහා භාණ්ඩාගාරය කොල්ල කනවා. බදු පිට බදු ගහනවා. විදුලි බිල 3 එකකින් අඩු කරනවා කිව්වට විදුලි බිල දැන් වැඩි කරලා තියෙනවා 140කින් විතර. කාංචන ගත්ත කොමිස් මුදල අඩු කරලා තෙල් බාන මිලට දෙනවා කිව්වට තෙල් දැන් රුපියල් 600ට ගිහලා. ඉතින් මේවත් එක්ක අපි මේ ප්‍රශ්න අරගෙන යනවා ජනතා නියෝජිතව හම්බෙන්න. ලාල්කාන්ත මහත්තයා අමාත්‍යංශේ නැහැ. ඒ නිසා තමයි ලාල්කාන්ත මහත්තයාගේ සුවිසල් මන්දිරේ බලන්න අපි ගියේ. ඉතින් මන් දන්නේ සමන්දගේ වෙනම ලාල්කාන්තල වගේ මොලවල් එක්ක අපි වෙනම මේ ඉගෙන ගන්න ඕන. අපි ඇත්තටම පැදුරු කඩමලු වෙලාගෙන ඉගෙන අහන්න ඕන. අවුරුදු 30ක් පූර්ණ කාලේ දේශපාලනය කරපු. එක දවසක් රස්සාවක් නොකරු ව්‍යාපාරයක් නොකරු ලාල්කාන්ත මහත්තයා වැලිවිට ජුසේ මාවතේ විතර ලක්ෂ 1000ක ගයක් හැදුවේ කොහොමද කියලා. එතකොට ඊළඟට අපි පැලවත්ත කාර්යාලයට ගියාම ටිලින්සිල මහත්තයා හම්බෙන්න ටිලින්සිල මහත්තයා හැංගෙනවා. හැංගිලා කාඩකවරු දාලා අපිට අවස්ථාවක් නොදී අපේ ජනතා විරෝධය කාඩරුන්ගේ අත දෙන්න කියලා එතුමා හැංගෙනවා. ඉතින් මේවත් එක්ක දැන් දවසෙන් දවස මේ ජනතා විරෝධය වැඩි වෙලා අපි යනකොට මේක මාලිමාවට දරා ගන්න බෑ. ඒ නිසා තමයි මාලිමාව දැන් මේ ඊයේ ඉල්ල කරපු ම්ලේච්ඡ තුච්ඡ ප්‍රහාරය එල්ල කරේ.
අපි විපක්ෂයේ විදියට අපි ප්‍රබල චෝදනා නගද්දී ආණ්ඩුවේකට උත්තර හොයන්නේ ගොම බෙට්ට අතට අරගෙන නම් අසූචි ටික අතට අරගෙන නම් යකඩ පොල් අතට අරගෙන නම් සන්නද්ධ ආයුධ අතට අරගෙන නම් අපේ රටේ අනාගතය ගැන කවර කතාවද අපි කවදාවත් මේ 70 වසර තුල සාමකාමී උද්ඝෝෂවල මෙහෙමනම් පහර දීලා නැහැ. ඔව් දැන් සුගීශ්වර බණ්ඩාර කියන නම මේගොල්ලෝ වෙනස් කරලා දැන් කැම්පේන් එකක් අරන් යනවා අසුචි බණ්ඩාර කියලා. ඒක ගැන කියන්න පොඩ්ඩක්. මගේ තාත්තා අම්ම එක තුල මට හොඳ නමක් දාලා දීලා තියෙනවා සුගීශ්වර ලෙන් බණ්ඩාර කියලා. තාත්තා හරි අහිංසක කොමියුනිස්ට් මේ පක්ෂ සමාජයේ ක්‍රියාදරයේ කාඩරවරයෙක්. ඉතින් ඒ නිසා මම හැම වෙලාවෙම සමාජ සාධාරණත්වය ගැන හිතන කෙනෙක්, අටලෝ දහමෙන් කම්පාන වෙන කෙනෙක්. ඒ නිසා ඊයේ ටිල්වින්සෙල්ල මහත්තයා මෙහෙවීමෙන් මට එල්ල කරපු ගොම පහරවල් අසුචි පහරවල් මම බාර ගන්නෑ. ඔය ඔක්කොම ඔබතුමාම බාර ගන්න කියලා කියනවා. මගේ නම ඔය ඩෝබි බලකායට වෙනස් කරන්න බෑ අසුචි බණ්ඩාර කියලා. මගේ නම සුගීශ්වර බණ්ඩාරම තමයි. හැබැයි සමාජවාදීන් කියලා රතු ටී-ෂර්ට් තරුව ගහපු රතු කැප් දාලා රතු ටී-ෂර්ට් ගහලා ඉන්න ඔය මාලිමාවේ ජනතා විමුක්ති ප්‍රමුඛ පැලපත්තේ ඒ ඇවිල්ලා ඉන්න වහල්ලුන්ට වඩා ඒ ඩෝබි වරුන්ට වඩා අපේ සමාජවාදීව සමාජ ගැන හිතලා වැඩ කරන මිනිස්සු කියන එක බොහොම වගකීමෙන් කියනවා. ඔව් දැන් ඉස්සරහටත් කොහොම ප්‍රහාර එල්ල වෙන්න පුළුවන් නේ නවත්තනවද දිගටම යනවද? අපි සැලෙන්නේ නැහැ අපි දිගටම යනවා. අපි මෙච්චර කල් එක හොඳක් වුණා. හොඳ කාරණා දෙකක් වුණා. සමන්නයි පළවෙනි එක තමයි මේ හැකර් කවුද අපිට ලොකු ගැටලුවක් තිබුණා. මේ හැකර්වරයා ඉන්නේ පැලවත්තේද කියන ගැටලුව අපිට තිබුණා. මොකද හර්ෂන් සූර්යපෙරම් මග අරින එක තුල අපි හිතුවා මේක එහෙනම් සැලසුම් සහගත වෙච්ච හොරකමක් මේක වෙන්නේ නැත්තේ පැලවත්තෙන් කියලා. ඊයේ හර්ෂන් සූර්යපෙරම් මහත්තයාගේ ගෙදරට සාමකාමීව ගිය අපිට පහර දෙන්න මැරෙයෝ පැලවත්තෙන්. ඒකින් තේරෙනවා හර්ෂණව ආරක්ෂා කරන්න පැලවත්ත තියෙන අවශ්‍යතාවය. දැන් මේක ඉතාමත් මේ සමීකරණය බොහොම පැහැදිලිව ගැලපෙනවා. මේ මංකොල්ලය මේ මූල්‍ය වංචා පිටිපස්සේ ඉන්නේ පැලවත්තම තමයි. ඒක පළවෙනි එක. දෙවෙනි එක සමනයි අපි ජීවිත කාලේ දැන් මගේ අස්මනා පිට 89 මට අවුරුදු 4යි මගේ තාත්තා වෙඩි තියලා මැරුවා. ජනතා විමුක්ති පෙරමුණේ නාදුන තුවක්කු කරුවෙක්. මගේ තාත්තා කරපු කිසිම වරදක් නැහැ. නීතිඥ බොහොම සරල ගැමියෙක්. එතකොට අපි අහලා තිබුණා මේ ජනතා විමුක්ති පෙරමුණ හරි ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක් කියලා බස් ගිනි තියනවා කියලා අපේ අම්මලා කිව්වා. අපි විශ්වාස කරේ නැහැ. තේ කර්මාන්ත ශාලා ගිනි තියනවා කියලා කිව්වා. කතරගම පෙරහට බෝම්බ ගැහුවා කිව්වා. කොටිකාවත්තේ සද්දාතිස් හාමුදුරුවෝ පොද්දල මුල්ලේ ප්‍රේමාලෝක හාමුදුරුවෝගේ හාමුදුරුවෝ 28 නමක් කර ධර්ම චක්‍ර දාලා ඝාතනය කරා කිව්වා. අපි දැකලා තිබුණේ නැහැ. අවසාන වශයෙන් මිනිස්සු මරලා ලයික් කරනවා එල්ලනවා කිව්වා. අපි දැකලා තිබුණේ නැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙන සමාජ සාධාරණත්වය වෙන කතා කරන මිනිස්සු කටවල් කපනවා පහර දීම් කරනවා කිව්වා. අපි අහලා තිබුණේ නැහැ. හැබැයි ඊයත් විද්දා අපි ගියේ ජනතාවගේ කොල්ල කාපු මුදල් ගැන අහන්න අපිට ලැබුණේ අසූචි ගොම ගල් රතිඤ්ඤා සහ යකඩපුළු ප්‍රහාරයක් තමයි අපිට දුන්නේ. යාළුවෝ උත්තරේ උනේ. ඒ නිසා නැවත වතාවක් ඉතාමත් පැහැදිලි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව පැරා මිලිටරි කණ්ඩායමක් එක්ක ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මේ රටේ පාලන බලය ගෙනියන්න හදනවා. හැබැයි අපි නිහඬ නැහැ. අපි දිගින් දිගටම යනවා. මතක තියාගන්න සමන්නයේ ගෙවල් 36ක් හදලා තියෙනවා. ගෙවල් මේ සුපිරි මාලිගා. අද ඔය කලබල වෙලා ඉන්නේ මන්දක ටිල්ලින්සිලා මහත්තයා මාල් සාකච්ඡා තියෙනවා. ගෙවල් ළඟට යන්න අයිතියක් නැහැ කියලා අපි ටිල්ලින්සිලා මහත්තයාට කියනවා. ඔබතුමන්ලා රටට කිව්වේ මොනවද? ඔබතුමන්ලා රටට කිව්වේ අර ටකරම් වහලෙන් මේ අහස පේනවා කිව්වා. වහිනකොට මේ වතුර එකතු කරන්න කොරහ තියන්න ඕන. ඒ වගේ දුක්ඛිත ජීවිතයක් ගත කරනවා කිව්ව ඔබතුමන්ලා. ඔබතුමන්ලා කිව්වා අනුන්ගෙන් ඉල්ලගෙන කනවා කිව්වා. අනුන්ගෙන් යට අනුන් මාරු කරනවා කිව්වා. බෙල්ට් එක සපතු එක අනුන්ගෙන් ඉල්ලනවා කිව්වා. හැබැයි එහෙම කිව්වට අද ඔබතුමන්ලා ඉන්නේ සුපිරි ජීවිතවල. ඒක ලාල් කාන්ත ගෙදරින්ම නා ඔප්පු නැහැ. ඒ නිසා ඉතුරු 36 දෙනත් ඒ වගේ සුරසැප විදින උදවිය එතන ඉන්නවා අනුරාධපුරයේ එක්කෙනෙක්. එතන ඉන්නවා පොළොන්නරුවේ එක්කෙනෙක්. ඒ තැන් වලටත් ගිහිල්ලා අපි ජනතාවට කියනවා මෙන්න ජනතා විමුක්ති පෙරමුණේ බොරුව මුන් ජනතාවගෙන් ඉල්ලන් කෑවට මුන් ගත කරන්නේ සුපිරි ජීවිත කියන එක අපේ රටට පෙන්නනවා. ටෙල්වෙන්සෙල්ලා මහත්තයෝ ඔයා ඔහොම නෙමෙයි මැර කණ්ඩායම 100ක් එව්වත් අපිව හිරේ දැම්මත්
ශාරීරික පහර දුන්නත් මේ ගමන නවත්තන්නේ නැහැ. දැන් ඔයගලන්ට තේරෙන ඇති හොඳ සෙල්ලම් එළිවෙන ජාමිට වගේ මේ සටන තවදුරටත් නවත්තන්න සුගීශ්වර බණ්ඩාර අපේ නවජනතා පෙරමුණේ නායකයාට අවශ්‍යතාවයක් වෙලා නැහැ. ඉතින් අපි ඉදිරියේදීත් විමසිල්ලෙන් ඉන්නවා සුගීශ්වර බණ්ඩාර ප්‍රමුඛ ඒ කණ්ඩායම සහ ආණ්ඩුව සහ විශේෂයෙන්ම ජනතා මේ විමුක්ති පෙරමුණ වගේම මාලිමා ආණ්ඩුවට සහයෝගය දක්වන පිරිස් කොයි විදිහටද මේ ප්‍රශ්නයේදී හැසිරෙන්නේ කියලා.